Hi guys ඔන්න ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ 2004 රිලීස් වුණ Garfield movie එක. ඉතින් මේ පූසා ලසඤ්ඤා කන ගොඩක් මහත පූසෙක්. ඉතින් මෙයාට හම්බ වෙනවා හොඳ යාළුවෙක් ඕඩි කියලා. ඉතින් මේ ඕඩිත් අතරමං වෙනවා. ඊට පස්සේ මේ Garfield එයාව බේරගන්න සිද්ධිය තමයි ඉතින් මේකෙන් වෙන්නේ. අපි බලමු මේක අතරමැද මොනවද මේ ගොල්ලොන්ට සිද්ධ වෙන්නේ කියලා. මේ GA Cartoon Studio. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. ඕන්න ඉතින් කතාව පටන් ගද්දිම අපිට මේ කතාවේ ප්‍රධාන චරිතය වන Garfield ව තමයි පෙන්වන්නේ. ඔන්න ඉතින් Garfield උදෙන්ම නැගිටලා එක්සර්සයිස් එහෙම කරලා එයාගේ ස්වාමියා ජෝන්ව නැගිටවන්න යනවා. ඉතින් මේ ජෝන් නැගිටින්න පාරක් නෑ වගේ. ඒකින්ද ඉතින් අපේ මේ පූසා ගිහිල්ලා කබඩ් එක උඩට නැගලා පායිනවා ජෝන්ගේ ඇඟ උඩට. ඉතින් ජෝන් එක පාට නැගිටිනවා. ඉතින් ඒ වැඩේ. ඔන්න ඉතින් ඊට පස්සේ ජෝන් නාලා එහෙම කෑම කන්න ඇවිල්ලා දෙන්නට බත් පිගන් දෙකට දාලා ජෝන් හැන්දක් කරන් එන්න යන ටිකට Garfield කෑම දෙක මාරු කරලා ජෝන්ගේ කෑම එක කනවා. හැබැයි ඉතින් ජෝන්ට නම් වෙන දේ දන්නවනේ. Garfield කාලා පාරේ ඇවිදිද්දි ඉතින් එයාට එයාගේ යාළුවා නර්මෝව හම්බ වෙනවා. ඉතින් මේ දෙන්න මේ කිරි ට්‍රක් එකෙන් කිරි වීදුරුවක් උස්සන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඒ දෙන්න ඔන්නේ ඒ වැඩේට යද්දි මේ ටික ඔයාලම බලා ගන්න. හරි හරි එන්න මම මේවා අනේ මට ඔන්න ඔන්න ඉතින් ඊට පස්සේ ඈත තියෙන පුඩිමක් පේනවා. ඉතින් මේ දෙන්න යන්නේ ඒකටත් වැඩේ දෙන්න. හැබැයි ඉතින් ඒකට නම් මේ බල්ලව පාස් කරන්න වෙනවා. Garfield ඉතින් බඩ වුණාට එයාට ගොඩක් මොලෙත් තියෙනවා. ඉතින් මෙයා ඒ බල්ලව කොටු කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ ඉතින් අපේ යාළුව දෙන්න මුකුත් උන්නේ නැහැ වගේ ෂපාන්නකේ යනවා. ඉතින් ඊට පස්සේ ජෝන් වැඩ කර කර ඉද්දි මීයක් එනවා. ඉතින් Garfield ජෝන් මීයව අල්ලන්න කියනවා. හැබැයි Garfield බැරි හින්දා ජෝන් දුවන් යනවා. ඉතින් මේ ටික ඔයත් බලනවා නම් තමයි හොඳ. ඉතින් ඔන්න අපේ Garfield වැද්දා වගේ එළියට බහැලා මීයාගේ ඉස්සරහට පැනලා මීයාට සද්දයක් දාලා කියනවා යන්න කියලා. ඉතින් ජෝනුත් මේ වෙලාවේ ඇවිල්ලා Garfield මීයා කටේ තියෙන හින්දා හොඳයි කියලා ජෝනුත් යනවා. ඉතින් ඊට පස්සේ Garfield එනවා TV බලන්නේ. ඒ කියන්නේ පූසන්ගේ කෑම ඇඩ් එකක්. ඉතින් ඊට පස්සේ ජෝන් ගෙදරට ඇවිල්ලා කෑම ටිකක් මේ සුඩින් තියලා එළියට යනවා කන්න එපා කියලා. ඊට පස්සේ අපිට ඒකෙන් කට් කරලා අර ඇඩ් එකේ හිටපු මිනිස්සයව පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ජෝන් ගෙදර ඇවිල්ලා බලද්දි Garfield හොඳටම අර කෑම ටික කාලා බඩ පිරෙන්නම කාලා. ඉතින් ඒකින්ද යනවා ලීස් කියන පශු වෛද්‍යවරයා ළඟට. ඊට පස්සේ Garfieldගේ කොණ්ඩේ එහෙම කපලා පොඩි මසාජ් එකක් දාන්න Garfield වෙක්කන් යනවා. ඊට පස්සේ මේ ලීස් ජෝන්ට දෙනවා බල්ලෙක්ව බලා ගන්න කියලා. ඉතින් ඒකට ජෝන් එකෙන්ම කැමතිනවා. ඊට පස්සේ Garfield මේකේ ඉන්න සත්තුන්ට පොර ටෝක් එකක් දීලා යනවා එළියට. ඉතින් ඒකෙන් එළියට ගියාට පස්සේ කාර් එකේ ඉන්න ඕඩිව දැකලා Garfield හොඳටම බය වෙනවා. ඉතින් ඒකින්ද Garfield ඇතුළට දානවා. ඒකට Garfield හොඳටම මල පයින්නවා. ඊට පස්සේ Garfield නර්මෝටත් මේ සිද්ධිය කියනවා. ඊට පස්සේ ජෝන් ගෙදර ඇවිල්ලා බල්ලට හැමතැනම පෙන්නනවා. ඊට පස්සේ Garfield ඇතුළට ඇවිල්ලා එයාගේ පුටුවේ ඉඳන් ඉද්දි ඕඩි මේ Garfield දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ලෙව කනවා. ඒකට Garfield තරහ ගිහලා ඕඩිව විසික් කරලා දානවා. ඊට පස්සේ Garfield රිමෝට් එක අරන් ඇවිල්ලා පුටුවට ළඟට එද්දි ඕඩි ඒක උඩ ඉඳන් ඉන්නවා. ඊට පස්සේ Garfield උඩට නැගලා යව විසික් කරලා දානවා. ඊට පස්සේ මේ ඕඩි බිමට බැහැලා එයාගේ නැට්ට වටේ කැරගෙනවා. ඊට පස්සේ ඕඩි බෝලයක් අරන් Garfield ළඟට එද්දි Garfield අර කලින් වගේ කිරි බොන්නයි හදන්නේ. ඉතින් Garfield ඕඩිගෙන් උදව් ගන්න ඕඩිට කියලා දෙනවා කොහොමද කරන්න කියලා. Garfield මේකට නැග්ග ගමන් ඕඩි උගුලාට ඕනවා. ඉතින් ඊට පස්සේ ඔහොම ගිහිල්ලා කිරි එක Garfieldගේ ඇඟ උඩට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඕඩි ඒ ටික බීලා යද්දි Garfield තරහ ගිහිල්ලා Garfield ඕඩික පස්සෙන් එහෙම යද්දි Garfield කලින් වද දුන්න බල්ලව හම්බ වෙනවා. ඊට පස්සේ බල්ලා Garfield කරදර කරන්නේද්දි ඕඩි ඇවිල්ලා Garfield බේර ගන්නවා. ඉතින් ඒක ඕඩිගේ යාළුවා නර්මෝත් දකිනවා. ඊට පස්සේ අර බල්ලා ඕඩිට බය දුවනවා. ඉතින් නර්මෝ කියනවා ඕඩි වීරයෙක්. ඉතින් එදා රෑ ඕඩි ජෝන්ගේ ඇඳුරේ නගිනවා. ඊට පස්සේ ජෝන් ඇවිල්ලා කමන්නේ ඔයත් මාත් එක බුදිය ගන්න කියනවා. ඉතින් මේකට Garfield හොඳටම දුක යනවා. ඊට පහුවදා Garfield එයාලගේ බැම්මූඩට නැගලා ඉද්දි පත්තර ඇවිල්ලා බෙදනවා. ඉතින් ඊට පස්සේ ඕඩි ඇවිල්ලා පත්තරේ ජෝන්ට ගිහිල්ලා දෙනවා. ඉතින් Garfield කියනවා මෙයාට කේලම් හොයනවා කියලා. ඊට පස්සේ Garfield TV බල ඉද්දි ඕඩිත් නගිනවා එයාගේ පුටු උඩට. ඉතින් ඊට පස්සේ Garfield තරහ ගිහිල්ලා ඕඩිව විසික් කරලා දානවා. ඉතින් ඔහොම හැම සැරේම වෙනවා. කිහිප සැරයක්ම ඊට පස්සේ Garfield නටද්දි ඕඩිත් ඇවිල්ලා නටනවා. ඉතින් ඊ ටික ඔයාම බලන්න. මේක බලන්න මේක කරගිලා මගේ පස්සෙන් එන්න මගේ පස්සෙන් මම කරන විදිහටම කරන්න. ඉතින් නේත් එක්කම ලීස් එනවා මේගොල්ලොන්ගේ ගෙදරට ඩොග් ෂෝ එකට යන්න. ඉතින් Garfield යන්න වෙන්නේ මේකේ පිටිපස්සේ ඩිකිය තමයි.
ඕන්න ඉතින් බලන් ගියාම ලීස් මේකේ ජජ් බෝඩ් එකේ ඉන්නවා ජෝනුත් ගිහලා ඉඳ ගන්නවා. ඉතින් ගාෆිල්ඩ් මේක ඇතුළට ආවට පස්සේ හැම බල්ලෙක්ම මෙයාව දැකලා ගාෆිල්ඩ්ගේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඉතින් ගාෆිල්ඩ්ුත් හයියෙන් දුවනවා. ඔහොම ඉතින් දුව ඉද්දී අන්තිමේදීම ගාෆිල්ඩ් කොහොම හරි කොටු වෙනවා. හැබැයි ඉතින් ගාෆිල්ඩ්ගේ නුවණ පාවිච්චි කරලා ගාෆිල්ඩ් කොහොම හරි එතනින් පැන ගන්නවා. ඊට පස්සේ ඔය අතරේ ඕඩි සංදර්ශනයෙන් නට ඉඳලා කට්ටියගම හිත දිනා ගන්නවා. ඊට පස්සේ අර ඇඩ් එකේ හිටපු මිනිස්සයා ඇවිල්ලා ගාෆිල්ඩ්ව අංක 1 කරලා එයාගේ ඇඩ් එකට ගන්න ඕඩිව ඉල්ලනවා. ඉතින් ඕඩිත් ඒකට කැමතිද නැද්ද කියලා බලලා පස්සේ හිත වෙනස් වුණොත් කෝල් එකක් අරගෙන කියන්න කියලා. ඔන්න ඊට පස්සේ කට්ටිය ඉතින් ගෙදර ඇවිල්ලා ඉද්දී ගාෆිල්ඩ් තරහ ගිහිල්ලා ගාෆිල්ඩ් බෝලයකින් ගෙදරට ගන්න. ඉතින් ඉතුරු ටික ඔයාම බලන්න වෙන්නේ මොනවද කියලා. ඉතින් ජෝන් ගෙදර ආවට පස්සේ මේ ටික දැකලා හොඳටම තරහ ගිහිල්ලා ගාෆිල්ඩ් මුළු රෑම එළිය තියනවා. ඉතින් ගාෆිල්ඩ් එපා කියලා ඔන්න ඉතින් ගාෆිල්ඩ් ජනේලෙන් ඇතුළ බලද්දී ඕඩි ඒක දැකලා ඕඩි ඇවිල්ලා ගාෆිල්ඩ්ට තට්ටු කරනවා. ඊට පස්සේ ගාෆිල්ඩ් එළියට ගිහිල්ලා ඉස්සරහා පාපිස්ස උඩ බුදියන් ඉද්දී ඕඩි ඇවිල්ලා ගාෆිල්ඩ් එක්ක බුදිය ගන්න දුක සැප බෙදා ගන්නවා. ඊට පස්සේ ගාෆිල්ඩ් කොකා පෙන්නලා ඇතුළට යනවා. ඊට පස්සේ මේක නව මොද්ද දකිනවා. ඕඩිට හොඳටම දුකයි. ඊට පස්සේ පාරේ යන වාහනයක් පස්සේ ඕඩි දුවගෙන ගිහිල්ලා ඕඩිව අතරමං වෙනවා. ඊට පස්සේ ඕඩි ගයක් ඉස්සරහා ඇවිල්ලා නිදිය ගන්නවා. හැබැයි මේ ගෙදර අයිතිකාරය ඇවිල්ලා ඕඩිව ගේ ඇතුළට අරන් යනවා. ඊට පහුවදා ගාෆිල්ඩ් එළියට එද්දී ජෝන් ඕඩිව හැම තැනම හොයනවා. හැබැයි ඉතින් අපිනේ දන්නේ ඕඩි ඉන්නේ කොහිද කියලා. එතනින් කට් කරලා ඉතින් අපිට පෙන්වන්නේ අපේ කතාවේ විලන් වෙන අර ඇඩ් එකේ හිටපු මිනිස්සයව. ඉතින් මෙයා කතා වෙන්නේ මෙයාගේ සහායකයත් එක්ක කොහොම හරි අර ඕඩි කියන බලු පැටියව එයාලට ගන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම මෙයාගේ සහායකයා දකින්න ඕඩි නැති වෙලා කියන පෝස්ටර් එක. ඉතින් මේ පෝස්ටර් ගහන්නේ කියලා කවුද කියලා බැලුවොත් මේක ගහන්නේ ජෝන්. ඉතින් මේ ජෝන් හැමතැනම මේ පෝස්ටර් ගහන. ජෝන් ෆොටෝ ටික ගහලා ඉවරනාට පස්සේ ලීස් එනවා ජෝන්ලා ගෙදරට. ඊට පස්සේ ජෝන් වෙච්ච හැම සිද්ධියක්ම ලීස්ටත් කියනවා. ඊට පස්සේ අර අපේ කතාවේ විලන් ඇවිල්ලා අර ඕඩිගේ ගෙදරට. ඉතින් ඕඩිව ඊට පස්සේ යාගේ කියලා ඕඩිව අරගෙන යා යනවා. ඊට පස්සේ ඔන්න අපේ ගාෆිල්ඩ්ුත් ගෙදර ඉඳන් ටීවී ඇඩ් එක බල ඉද්දි ඒකේ ඉන්නවා ඕඩි. ඉතින් මේක දැකලා ගාෆිල්ඩ් හරිම සතුටක් ඇවිල්ලා ඕඩිව ජෝන්ට පෙන්වන්න අරන් යනවා. ඔන්න ඉතින් ගාෆිල්ඩ් බැරිම තැන ගාෆිල්ඩ් යනවා ඕඩිව බේරගන්න වැඩේට. ඊට පස්සේ අපේ කතාවේ විලන්ව පෙන්වනවා. ඉතින් ඒ අපේ කතාවේ විලන් ඕඩිට කරපටියක් දෙනවා. හැබැයි ඉතින් මේකේ එසේ මෙසේ කරපටියක් නන් ලෙමේ. ඔන්න ඉතින් ගාෆිල්ඩ් කොහොම හරි පෙට්ටියක් අරගෙන ඒකේ තිබ්බ පාරෙන් කොහොම හරි ඒ කිබ්ලි කැට් ආයතනයට යනවා. ඉතින් ඒක යන අතරතුර ඉද්දී ජෝන් ගාෆිල්ඩ් කෑම හදලා ගාෆිල්ඩ් හොයනවා. හැබැයි ඉතින් ගාෆිල්ඩ් හම්බ වෙන්නේ නැහැ. මේ වැඩෙන් ගාෆිල්ඩ් නැති වුණා කියලා ජෝන් හිතන්නේ. ඉතින් ඕත් එක්කම ගාෆිල්ඩ් යන ගමන් ඉද්දී මීයෝ රංචුවක් ඇවිල්ලා ආව වට කරනවා. ඉතින් ගාෆිල්ඩ් බේරගන්නේ ගාෆිල්ඩ් කලින් බේරපු මීයයි. ඉතින් ඒ මීය පොරොන්දු වෙනවා යාව කිබ්ලි කැට් ආයතනයට අරන් යනවා. ඉතින් ඔන්න මේ මීය නම් පාරෙන් එහා පැත්තට පැන ගන්නවා. හැබැයි ඉතින් අපේ ගාෆිල්ඩ් නම් පැන ගන්න වෙන්නේ නැහැ. ගාෆිල්ඩ් එහෙම එහාට දුව බයෙන් කෑ ගහනවා. ඉතින් කොහොම හරි අපේ ගාෆිල්ඩ්ුත් කොහොම හරි මේ බිල්ඩින් එකට වා කවුළු දිගෙන් නගිනවා. ඉතින් එහෙම යන ගමන් ඉද්දී මේ හුලං වලින් ගාෆිල්ඩ් විසික් වෙලා යනවා. ඒත් එක්කම ජෝන්ටයි ලීස්ටයි ඕඩිවත් හම්බ වෙනවා. අපේ ගාෆිල්ඩ්ත් ඕඩිව හම්බ වෙනවා. ඒත් එක්කම අපේ ඕඩිගෙන් අපේ ගාෆිල්ඩ් හොඳටම සමාවත් ඉල්ල ගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට අපේ කතාවේ විලනුත් එනවා. ඊට පස්සේ මේ විලන් ඇවිල්ලා ඕඩිවර කරපටියෙන් නටවනවා. ඉතින් මේ වැඩේට ගාෆිල්ඩ් හොඳටම තරහත් යනවා. ඒත් එක්කම ඉතින් මේ කට්ටිය යනවා පොඩි ගමනක්. අපේ ගාෆිල්ඩ්ුත් අතාරින්න නැතුව ඒගොල්ලොන්ගේ පස්සෙන්ම එනවා. ඕන් ඉතින් කොහොම හරි අපේ ජෝන් විලීසුයි ගාෆිල්ඩ්ලයි ඕඩිලයි ඉන්න තැන හොයා ගන්නවා. ඉතින් ඒත් එක්කම අපේ විලන්ලා කෝච්චියට නගිනවා. ඉතින් කෝච්චියෙන් ඕඩිව තියන්නේ අර බඩු ගෙනියන තැන. ඉතින් කොහොම හරි ඔන්න ජෝන් විලීසුයි ස්ටේෂන් එකට එනවා. අපේ ගාෆිල්ඩ්ුත් ස්ටේෂන් එකේ ඉඳලා ඕඩිව හොයා ගන්නවා කොහොම හරි. ඉතින් ඕඩි ගිය කෝච්චිය ගිය හින්දා අපේ ගාෆිල්ඩ් පාලක මධ්‍යස්ථානයට ගිහිල්ලා කොහොම හරි කෝච්චිය ගෙන්නගෙන කෝච්චිය ඇතුළට නැගලා අපේ ඕඩිව බේර ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ඕඩි ගාෆිල්ඩ්ුයි එළියෙන් යද්දී මේ විලන්ලා දෙන්න දකිනවා. ඊට පස්සේ අපේ ප්‍රධාන විලන්ලා ඇවිල්ලා මේ දෙන්නව අල්ල ගන්නවා. ඉතින් ඊට පස්සේ කරපටිය පෙන්නලා ඕඩිව දාගෙන යද්දී අපේ ගාෆිල්ඩ්ගේ යාළුවා ඇවිල්ලා මේ ඕඩිවයි දෙන්නව බේර ගන්න විතර ටික ඔයාලම ඕන් ඉතින් ඔහොම අපේ ඕඩි ගාෆිල්ඩ් ළඟට අර රිමෝට් එක ගෙනල්ලා දීලා ඊට පස්සේ අපේ ගාෆිල්ඩ් මේ විලන්ට හොඳ පාඩමක් උගන්වනවා. ඊට පස්සේ මේ දෙන්න පහකුත් දානවා. ඒත් එක්කම අපේ ජෝන් විලීසුයිත් එනවා. ඉතින් ඊට පස්සේ අපේ ජෝන් හොඳ පාරක් මෙයාට බිම වැටෙන්න දානවා.
ඉතින් ඔන්න ඔහොම අපේ වීරයෝ දෙන්න එක වැඩක් කරනවා. ඉතින් මේක ප්‍රවෘත්ති වලටත් දානවා. ඉතින් ඊට පස්සේ අපේ කට්ටියම ගෙදර ඇවිල්ලා සතුටින් ඉන්නවා. ඉතින් ඔය ඊට පස්සේ අපේ ගාෆිල්ඩ්ගේ ඕඩිගේ රණ්ඩු ආයිත් පටන් ගන්නවා. එහෙනම් කතාව ඉවරයි. ඉතින් මගේ මේ රිවිව් එක හොඳ නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් එකකුයි ලයික් එකකුයි මට දිරිගැන්වීමක් විදියට පුංචි කමෙන්ට් එකකුයි දාගෙන යන්න. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. මං ඊළඟට ගේන්නේ එක්ක මේකේ දෙවෙනි මූවි එක එහෙම නැත්නම් තව ඔයාලා බලලා නැති සුපිරිම කාටුන් එකක්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ GA Cartoon Studio.